ඔයා ඩන්ජන් සැන්ඩ්‍රගන්ස් ගහන්න කැමතිද? ඒත් කොහොමද? වැඩේ හරි සරලයි. මුලින්ම D&D ගහන්න කැමති යාළු කට්ටියක් එකතු කරගන්න. ඩන්ජන් මාස්ටරුයි ප්ලේයර්ස්ලා 3 දෙනෙක් 6 දෙනෙක් අතර ප්‍රමාණයක් හිටියනම් වැඩෙන් භාගයක් ඉවරයි. ඔයා ගෲප් එකේ ඩන්ජන් මාස්ටර් නම් ඩන්ජන් මාස්ටර්ස් ගයිඩ් එකයි ප්ලේයර්ස් හෑන්ඩ්බුක් එකයි කියවන්න. ගේම් එක රන් කරන විදිය, ගේම් එකේ ස්ට්‍රක්චර් එක වගේ දේවල් ඒ පොත්වල තියෙනවා. ඒත් ලංකාවේ කොහෙන්ද ඒව හොයාගන්නේ? මේ පොත් ඔයාලට හොයාගන්න අමාරු නම් dndwiki.roll20 5e.tools වගේ සයිට් වල Dungeon Masters Guide, Players Handbook, Monster Manual වගේ පොත්වල ඔයාට අවශ්‍ය වෙන දේවල් හැම එකම තියෙනවා. ඔයා හැමදේම දැනගෙන ඉන්න ඕන කියලා දෙයක්වත් නැහැ. ඔයාට මුල් ගේම් ටික රන් කරන්න අවශ්‍ය මූලික දැනුම තිබ්බනම් හොඳටම ඇති. ඔයා DM කරන පළවෙනි සෙෂන් එකට beginner friendly one shot එකක් try කරන්න. one shot එකක් කියන්නේ එක සෙෂන් එකකින් වගේ ඉවර වෙන පොඩි ඇඩ්වෙන්චර් එකක්. මම සජෙස්ට් කරන්නේ Wizards of the Coast රිලීස් කරලා තියෙන Peril in Pine Brook කියන official free adventure එක try කරන්න. ඊට පස්සේ ඔයාට එක එක වෙනස් adventure modules try කරන්න පුළුවන්. ඕන තරම් free adventure modules online හොයාගන්න තියෙනවා. ඔයා player කෙනෙක් නම් ඔයා character එකක් හදාගන්න ඕනේ. character sheet එක print කරලා planning හරි penciling හරි ඒක fill කරන්න. තව වැඩි ලේසි කරගන්න D&D Beyond එකේ character creator එකෙන් character එක හදලා ඔයාගේ print කරපු character sheet එකට ඒ ටික fill කරන්න. මොකද calculations වගේ දේවල් ඔක්කොම මේකෙන් කරලා දෙනවා. ඊට පස්සේ players handbook එක හරි මං කලින් කියපු site වලින් ඔයාගේ character එකට කරන්න පුළුවන් දේවල්, ඔයාගේ character එකට හම්බෙන දේවල්, ඔයාගේ character එකට බලපාන rules වගේ ඔක්කොම කියවලා note down කරගන්න. මේකට එක එක જાති වල dice ඕන නේද? ඔව්. ඔයාලට online order කරලා dice කින්න ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් Google එකේ dice roll එකක් තියෙනවා. තව ඕන නම් dice කියලා app එකකුත් තියෙනවා. ගේම් එක රන් කරනකොට ඔයාට ඕන වෙන maps ඔයාට online හොයාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් කට්ටියට set වෙන්න පුළුවන් තැනකුයි වෙලාවකුයි දාගෙන ඉඩ තියෙන මේසයක් වටේට set වෙලා සෙල්ලම් කරන්න තමයි තියෙන්නේ. මුල් ගේම් කීපේ මොඩියුල් වල තියෙන විදිහටම කරන්න. මොකද එතකොට ඔයගොල්ලන්ට ගේම් එකේ ස්ට්‍රක්චර් එක, කම්බැට් වගේ දේවල් ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. ඉස්සරහට ඔයගොල්ලෝ ගහන ගේම් වලදී ඔයාට ඔයාගේ ප්ලේයර්ස් ලට set නැති අනවශ්‍ය කියලා හිතන දේවල් අයින් කරලා ඔයාලගේ ස්ටයිල් එකකට ගේම් එක කරගෙන යන්න පුළුවන්. තව කැම්පේන් එකක් පටන් ගන්න කලින් ප්ලේයර්ස් ලත් එක එකතු වෙලා කැම්පේන් එකේ තියෙන setting එක, players like characters, back stories, goals, ඊට පස්සේ house rules, boundaries වගේ දේවල් කතා කරගන්න. එතකොට ගේම එක ඉස්සරහට ප්ලේ කරනකොට එන ප්‍රශ්න අඩු වෙනවා. මේකට කියන්නේ session 0 කියලා. ඒ වගේම ගේම එක සෙල්ලම් කරගෙන යනකොට වැරදුනාට බය වෙන්න එපා. වරදින එකත් කතාවේ කොටසක් කරගන්න. වැරදි තමයි අපි ඉගෙන ගන්නේ.